හෙලෝ ළමයි එන්න අපිත් එක්ක දුරියන් ගෙඩියක් කන්න. ඉතින් මේ දුරියන් ගෙඩිය අපිට රුපියල් 1700ක වගේ මුදලක්. මේක විශාලත්වය වගේම තමයි මේකෙත් මදුළු ගොඩාක් තියෙනවා. එන්නකෝ මගේ අලි කතාව අහගන්න. මගේ අලි කතාව තමයි ළමයි මං ඉස්සර අසන ළමයි දුරියන් කන්න. හරිද? ඉස්සර මට දුරියන් ගඳෙද්දිත් වමන යනවා, දුරියන් කටේ ගෑවත් වමන යනවා. එහෙම තමයි ඉස්සර. හරිද? ඒත් මේ ළඟකදී ඉඳලා මට දුරියන් කන්න පුදුම ආසාවක් ඇති වුණා. හරිද? ඒක ඇති වුණා. ඊට පස්සේ ඉතින් මේ හයිය විශාල දුරියන් ගෙඩිය අපි ගෙනලා කපලා කෑවා. දැන් මේක රෙකෝඩ් කරද්දි මේකේ මදුළු 3ක් විතර මං කාලි වෙරයි. මදුළු 3කටත් වැඩිය කන්න බෑ. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි ඔයාලා ගෙවල් පැත්තේ මේ දවස්වල දුරියන් හැදිලා තියෙනවද කියලා. දුලියන්, රඹුටන්, මැංගූස්, ගඩිගුඩා පළතුරු ගොඩාක් ඇති මේ දවස්වල. ඔයාලා ගෙවල් වලත් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා ගෙදර මොනවද තියෙන පළතුරු කියලා. මං හරියස්සේ ඔයාලා ගෙදර තියෙන පළතුරු මොනවද කියලා දැනගන්න. ඉතින් මේක කන්න අපි විතර නෙමෙයි අපේ ගෙදර පූස් පැටවුනුත් ඉන්නවා. හරිද? අලි පූසා මහ පූසා ළඟට වෙලා බලාගෙන ඉන්නවා. එයාට දුලියන් ගෙඩියක් දෙයි කියලා. පුහ් අපි දෙන්නේ නැහැ. ඔකට දුලියන් ගෙඩියක්. නෑ දුලියන් ගෙඩිය නෙමෙයි දුලියන් මදුලා නෑ දෙනවා. අපි හරි ආදරේ අපේ ගෙදර ඉන්න පූස් පැටවුන්ට. මෙයා පූස් අම්මා පූස් පැටව 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා නම් තාම පොඩි. ඒගොල්ලෝ දඟල ඉන්නවා. ඒගොල්ලන්ට තාම දුලියන් කන්න තියා හිතන්නවත් බෑ. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා ගෙදර දුලියන් තියනවනේ ඔයාලා කන්න ළමයි. ඔයාලත් කාලා බලන්න. ඉතින් ඔයාලටත් ආසෙත්. එහෙනම් මං ගිහින් එන්නම්. අදට බුදු සරණයි.